ආයිබෝන් හැම දෙනාටම අපි ගන්න ආහාර ස්වභාවික සහ කෘත්‍රිම කියලා අපිට සාමාන්‍ය විදිහට බෙදා වෙන් කරගන්න පුළුවන්. ඉතින් කෘත්‍රිම දේවල් අපි පැත්තකින් තිබ්බොත් ස්වභාවික දේවලුත් විසුණු අවස්ථා නැතුවම නෙමෙයි. අපේ රටේ තිබුණා. ඉතින් අද කියන කතාව සත්‍ය කතාවක්. ස්වභාවිකව ලැබෙන ආහාරය විසීමෙන් මිනිසුන්ගේ, දරුවන්ගේ, සත්තුන්ගේ ජීවිත අහිමි වෙච්ච කතාවක්. ඉතින් මේක හරියට ෆිල්ම් එක සිද්ධියක් වගේ. අහසේ ඉංගිලෙන කුරුල්ලෝ එකපාරටම බිමට වැටෙනවා. මේ කුරුල්ලෝ බිමට වැටෙන්නේ මැරිලා. බල්ලෝ බලල්ලෝ හදිසියෙම පිස්සුවෙන් වගේ නටනවා. මුහුදේ මාළු මැරිලා පා වෙනවා. මේක හරි අමුතු දෙයක්. 1950 දශකයේ තමයි මේ සිද්ධිය සිදු වුණේ. මේ සිද්ධිය සිදුවන්නේ ජපානයේ මිනමාට කියන ගම්මානයේ. මේක දීවර ගම්මානය. මේ මිනිස්සු දකිනා මේ සිද්ධිය. ඉතින් කාටවත් හිතා ගන්න බැරි වෙනවා මොකද්ද මේ සිද්ධියට හේතුව. ඉතින් ඔයාලට හිතා ගන්න පුළුවන්ද මොකද්ද වුනේ කියලා. ඉතින් මේ සිදුවීම් මේ විදියට ගත වෙද්දී මිනිස්සුන්ට ටික ටික මේ රෝග ලක්ෂණ පහළ වුණා. මිනිස්සුන්ගේ අත් කකුල් වේදනාව ආවා. එයාලට කතා කරගන්න බැරි වුණා. ඇස් අරින්න බැරි වුණා. දරුවෝ ඉපදුණා. හැබැයි ඉපදෙන දරුවන්ගේ මොළේ ආබාධිත තත්ත්වයටපත් වෙලා තිබුණා. මේ අතරේ සමහර පුද්ගලයන් සමහර ළමයින් මරණයටපත් වුණා. ගමේ අය හිතුවේම මේක දේව සාපයක් කියලා. මේ එක එක දේවල් කටකතා වලින් හැම තැනම පැතිරෙන්න ගත්තා. කාටවත් හිතා ගන්න බැරුණා මේ සිද්ධියට හේතුව මොකක්ද කියලා. ඉතින් මේ අභිරහසී ධර්මදේවුනේ ගර්භණී මවුරුන්ට කිසිම රෝග ලක්ෂණයක් පහළ වුණේ නැහැ. හැබැයි ඉපදෙන දරුව මොළේ ආබාධිතව තමයි ඉපදුනේ. ඉතින් මේ අතරේ විද්‍යාඥයෝ මේකට හේතුව හෙව්වා. ඉතින් මේකටත් හේතු වුණේ රසායනිකයක්. මේ ගම අසල තිබුණ කර්මාන්තශාලාවෙන් වසර ගණනක් තිස්සේම මෙතිල් මර්කියරි කියන විස රසායනය මුහුදට එකතු වෙලා තිබුණා. කාලයත් එක්ක මේ විස රසායනය මුහුදු ජලයට මුසු වුණා. ඉතින් මුහුදු ජලයෙන් මාළුන්ටත්, මාළුන්ගෙන් සත්තුන්ටත්, ඒ වගේම මාළුන්ගෙන් මිනිසුන්ටත් මේ විස රසායනය එකතු වුණා. මේක විද්‍යාවේදීන් කිව්වේ බයෝ ඇකුමුලේෂන් කියලා. කම්පැනි පිළිගත්තේ අවුරුදු 40කට පස්සේ. අවුරුදු 40කට පස්සේ පිළිගත්තත් අර මැරුණු මිනිස්සුන්වත් ආබාධ සහිතව ඉපදෙච්ච දරුවන්ටවත් හොදක් වුණේ නැහැ. මැරිච්ච මිනිස්සු ආපහු ආවෙත් නැහැ. අර ආබාධ සහිත ඉපදිච්ච දරුවෝ ආපහු හොඳ වුණෙත් නැහැ. ඉතින් මේක සිද්ධ වුණේ ෆුඩ් චේන් එකේ. ඉතින් මේ විස ශරීරයට එකතු වීම සිද්ධ වුණේ ස්වභාවික ලැබෙන ආහාරවලින්. ඒක හිතා ගන්නවත් බැරි දෙයක්. ඉතින් අපි එදිනදා ගන්න ආහාර හැම විටම නිසියවරින් පරීක්ෂාවට ලක් කරන්න වෙනවා. එතනින් අපිට පුළුවන් අපේ ශරීරයට විස එකතු වෙන එක වළක්වා ගන්න. ඉතින් අද වීඩියෝ එකේ මාළුන්ගෙන් තමයි හැමෝටම විස පැතුරුනේ. කන්න හොඳ නැති මාළුත් ඉන්නවා. කන්න හොඳ මාළුත් ඉන්නවා. ඉතින් ඊළඟ වීඩියෝ එකකින් අපි බලමු අපිට කන්න හොඳ නැති මාළු මොනවද කියලා. එහෙනම් ඒ වීඩියෝ එකෙන් හම්බෙමු. ඔයාලා හැමෝටම සුබ දවසක්.